සානස පිනක් පින් කරනකොට පින ඵල විපාක දීලා එක ඡය වෙනවද? එහේ පින කියන්නේ සංස්කාරයක්. පිනෙන් ලැබෙන්නේ මොකද්ද? ආයුෂ වර්ණයේ සැපය. දැන් ඔබේ ජීවිතයේ ඔබට තේරෙනවා නම් ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලය ඔබට තියෙනවා කියලා, ඒ ඔබ සංසාරේ කරපු පින. පින. තේරෙනවද? නමුත් දැන් දවසින් දවස ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනවද අඩු වෙනවද? ඒ කියන්නේ පින ෂේ වෙනවා. පින ෂේ වෙනවා. නමුත් ඔබ පින ෂේ වෙන්න අලුතෙන් පින් කළේ නැත්නම් ඔබට ඊළඟ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය මුකුත්ම නැති ජීවිතයක් ලැබෙන්නේ. තේරෙනවද? මුකුත්ම නැති ජීවිතයක් ලැබෙන්නේ. දැන් එකක මහත්තයෙක් හිටියා, එයා දන් දෙන්න කිසිම කැමැත්තක් නැහැ. එයා බිරිඳට කියන්නේ දන් දුන්නොත් ලැබෙන්නේ නැහැ. තීන දේ දෙන්න එපා. තේරෙනවද? අපිට ලැබුණේ අනුන්ට දෙන්න නෙමෙයි. තීන දේ අපි අනුන්ට දුන්නොත් අපිට නැවත ලැබෙන්නේ. ඒ කියන්නේ මුළු ධර්මයේම කන පිට හරවලා එයා කිව්වේ. ඒ නිසා එයා දන් දෙන්නේ නැහැ. හරිම ලෝභයි. ගිනි පෙට්ටිය ඉවරුණාට පස්සේ ගිනි පෙට්ටිය විසි කරන්නේ නැහැ. එයා ගිනි පෙට්ටිය කාමරය ඇතුලේ තියා ගන්නවා. තේරෙනවද? එහෙම නැත්නම් තෙල් බෙහෙත් කුප්පිය ගාලා ඉවරුණාට පස්සේ තෙල් බෙහෙත් කුප්පිය කවදාකවත් හිස් කුප්පිය විසි කරන්නේ නැහැ. ඒකත් කාමරේ තියා ගන්නවා. එයා ඒ කාමරේ හරියට බෝතල් පත්‍ර කඩයක් වගේ. මොකද කිසි දෙයක් විසි කරන්නේ පත්‍ර කෑල්ලක් නවල එයා තියා ගන්නවා. තේරෙනවද? ඒක දන් දුන්නෙත් නැහැ, දන් දෙන්නේ නැහැට දන් දෙන්න දුන්නෙත් නැහැ. එයාත් අර ලෝභකම තුල ජීවත් වුණා. දැන් මෙයා මැරෙනවා. මැරෙන්නේ දීර්ඝ කාලයක් මේ කකුල් දෙක ඉදිමීමේ රෝගයක් ඇදිලා. දීර්ඝ කාලයක්. මේ කකුල් දෙක බලන්න බෑ. කෙනෙක් දැක්කොත් එහෙම හරිම පිළිකුල්. ඒ කියන්නේ ආයුෂ වර්ණයේ සැපේ නැහැ. ඇයි ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු කරන්නේ නැහැ. තීන දේ භුක්ති විඳින්මින් ආවම්සක් එකතු කළේ මෙයා මෙහෙම දුක් විඳලා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කර්මණු කරලා බලලා තිනවා මෙයා කොතනද ඉපදුනේ කියලා. එතකොට එයා දකිනවා එයාගේ බිරිඳගේ පිටිපස්සේ ඇවිදින දුර්වල ප්‍රේතෙක්. තේරෙනවද? දැන් ප්‍රේතයා කියන කෙනා දකිද්දි මේ මනුස්ස ශරීරයෙන් මෙයා ගනම පේනවා, පේනවා කියනවා. නමුත් මේ ප්‍රේතයා එහෙම පේන්නේ නැහැ. නිකන් දුහුල්ලෙන් හැදිච්ච නිකන් දුහුල් කෙනෙක් ඇටියට. ඒ කියන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය ඇත්තෙම නැහැ. ඒ කියන්නේ ප්‍රේත ලෝකෙට වැටුණත් ආයුෂ වර්ණයේ සැපේ බලය නැහැ. දැන් ගෙදර ස්වාමියා පිටිපස්සේ බල්ලෙක් ඇවිදින්නේ, ගෙදර ගෙනා පිටිපස්සේ බල්ලා යන්නේ යම්සේද අර නෝනා පිටිපස්සේ මේ ප්‍රේතයා ඇවිද ඉන්නවා. ඇයි? මොකද එයා ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු කළේ දන් දුන්නේ නැහැ. ඉතින් ඒ නිසා പ്രേත ජීවිතයට ලැබුණත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය නැහැ. එයා බොහොම සියුම් ලාමක සියුම් බොහොම අන්තම මේ දුක් විඳින പ്രേතෙක් බවටයි පත් වෙලා තියෙන. ආහාර ඇඳුම් පැළඳුම් මොනවත් නැහැ. ඉතින් ඒක තමයි පින කියන එකේ ප්‍රශ්නේ. අපි ෂේ වෙනකොට පින අලුතෙන් කරන්න ඕනේ නැත්නම් ඊළඟ ජීවිතේ අපේ පිනේ දැන් ওই දුප්පත් මිනිස්සු ඉන්නේ. දැන් අපි දැක්කහම ඔය සමහර පැති වලට ගියාම කන්නත් නැහැ, බොන්නත් නැහැ, සිඟන යාචක මිනිස්සු ඉන්නේ. කවුද? පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. ඉතින් අපි යාට අනයපොයි කියලා වැඩක් නැහැ. අපුවට එයා එකේ මිදෙන්න නම් එයා දැනගන්න ඕනේ එයා හිඟා කාලා හම්බු කරන දෙයින් හරි දන් දෙන්න. දන් දෙන්න. මොකද ඒගොල්ලන්ට මේ දුප්පත් භාවය ලැබුණේ පෙර ජීවිතේ දන් දුන්නේ නැති නිසා. එන ඉතින් හේතුඵල ධර්මය. දැන් ඔය හම්බන්තොට දිස්ත්‍රික්කේ හරක් ඉන්නවා. දැන් මේ දවස්වල නම් වහින හින්දා ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒගොල්ලන්ට වතුරක් නැහැ, කන්නත් නැහැ, කන්නේ වැලි. තනකොළ උලා කනකොට වැලි තමයි වැඩියම කන්නේ. ඇයි ඒ? පෙර ජීවිතේ දන් දීලා නැහැ. පෙර ජීවිතේ සිල් රැක්කෙත් ඔය මිනිස්සු පෙර ජීවිතවල සිල් රැක්කේ නැති නිසා තිරිසන් ලෝකෙට වැටුණා. දන් දුන්නේ නැති නිසා කන්න නැති පැත්තක. නව නුවරඑළි දිස්ත්‍රික්කෙත් හරක් ඉන්නවා. ඒ හරක මෙහෙම නෙමෙයි. එයා කන්නේ රට තනකොළ නිදාගන්නේ ගහලේ ලස්සන පාට කිරිවි ලීටර් 20ක් 30ක් දෙනවා හැමෝම එයාට ආදරේ. දෙන්නම හරක්. හරක්ගේ ලෝකේ සමාජ අසාධාරණයක් තියනවද? නැහැ. එහෙනම් ඒ හරකට ඒ සැප ලැබුණේ කොහොමද? එයාත් පෙර ජීවිතයක මිනිස්සෙක්. එයා දන් දුන්නා, සිල් රැක්කේ නැහැ. දන් දුන්නේ නිසා යාට ඒ සැප. දැන් බල්ලෙක් ඉන්නවා, බල්ලෙක් දඩාවත යන බල්ලට හැමෝම ගහනවා කන්නේ ඉඳුල් විසි කරලා තියෙන දෙයක්. නමුත් කුරුඳුවත්තේ නෝන ළඟ ඉන්න බල්ලා මොනවද කන්නේ? එයා මිනිස්සෙක් ළඟ නැති සැප. එහෙනම් බල්ලන්ගේ ලෝකේ සමාජ අසාධාරණේද? නැහැ. ඒ බල්ලා පෙර ජීවිතේ දන් දුන්නා, සිල් රැක්කේ නැහැ. සිල් රැක්කේ නැහැ. නමුත් මේ දඩාවතේ යන බල්ලා සිල් රැක්කෙත් නැහැ, දන් දුන්නේ. එයාට ඒ දෙකම නැහැ. ඉතින් ඒක තමයි පිනේ තියෙන ඵලය තමයි. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ පින. කාටවත් දොස් කියන්න බෑ. දැන් මේ රටේ රාජ්‍ය නායකයෝ ඉන්නවා, ප්‍රභූන් ඉන්නවා, මහා මහේශාක්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කවදාකවත් කාටවත් දොස් කියන්න බෑ. මොකද ඒක සංසාරේ ඒගොල්ලෝ කරපු දේ. මේ දුක් විඳින අන්ත දුකටපත් වෙලා කන්න නැති මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට දොස් කියන්නත් අපිට බෑ. ඒත් ඒගොල්ලන් සංසාරේ කරපු දෙයමයි. එච්චරයි. අපි කරපු දේ අපිට ලැබිලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ලැබුණ දේ කොතනකවත් අසාධාරණයක්. මොකද අපි කරලා අවසාන චුතිසිතට සකස් වුණ දේ තමයි අපි අරන් ඇවිල්ලා තියෙන්නේ.